අම්මේ මිදුලතු ගන්නද? ඕක ඉතින් මගෙන් අහන්නත් දෙයක් ඈ. මිදුලතු ගාලා ඕන් ඔය මල් පැල ටිකට වතුර ටිකකුත් දාන්න. මොකද කියන්නේ? ආ? යකෝ මේ පොඩ්ඩ ලීලේ දුන්නම එන්නකා ගෝණිය ඇතුව කරේ නගින්න. දැන් තමයි කියලා බලන්න. හක්කේ තියලා සෙමාරනවා දැනගනි ලුණු ගම්බිරිස් තලියක් එක්ක. මල් පැල වලට වතුර. යකෝ මේ බයිලෝ රොත්තක් ගෙනලා දැනගනි මම මේවට හුජ්ජ කරවනවා. වහපන් කොට. යහල පහල මිනිස්සු ඉන්නවා. ඔය හැකරකට අරගනින් අර ගේ ඇතුලට ගිහිල්ලා මෙතන මේ එළියට බහලා අපේ සාමය යවන්න නැතුව යකෝ දෙයියනේ අපි දෝලාවක තියලා ගෙනාවට මේ වගේ පගර නැටි කිය. අහිංසක කොල්ලා පව් දෙයියෝ. අනේ නල්ල මලේ හරි වැදගත් මිනිස්සු. එන්න කියපන් කුඹේ අහිංසක කොල්ලට මල් ගවුමක් අන්දලා මෙතන නටවන්න. මතකනේ කතා වෙච්ච විදිය ඊයේ මම අතු ගෑවා. දවසක් දවසක් තමයි වැඩ කරනවා කියලා කතා වුනේ. අද ඔරේගේ ටර්න් එක මිදුලතු ගාලා ගේත් අතු ගාලා මල් පැලවට වතුරක් දාන එකයි ඇත්තේ. නේ ලෝජෝ මම උඹට වැඩි දවසක් නම් ඔහොම නටන්න දෙන්නේ නැහැ. උඹ මට ওই විදිහට කතා කරනවායි කියලා මගේ කොල්ලා දැනගත්තොත් එහෙම තෝව හැම ගහයි යකෝ. හැම ගහන්න මම බොයිලර් කිකිලියක් කියලා හිතුවද? යකෝ මේ දැනගනි මේ වැලි මතුරුලා දෙන්නටම කරනවා මම මැක බැවිලා යන හූනියම. නැත්තම් පන්නනෝ යකෝ නූලා. මගේ කොල්ලා මේ කවිඳු කිව්වට තරහ වෙන්න එපා. මේ සමගි සමාදානි බලනකොට මායි මගේ නැන්දම්මයි මොන්ටිසෝරි ළමයිනේ. අපේ වරි නිකන් ලාමක ටින්ටින් වගේ. ඒකට මේක ඊශ්‍රායල් පලස්තීන යුද්ධේ වගේනේ අප්පා. මචං අපි ආපු විදිහටම පිටිපස්ස දොරෙන් යනවා. උඹත් එනවද? මචං අපි මේ ඇවිලේ වැරදි ගෙදරකටද මන්ද? මහලපු නැන්දම්මා. යකෝ ආව මෙතන මාව අල්ලේ නටවන අම්මයි පුතයි. සම්සිත් එක තම්සිගේ අම්මා. බබා. ඕ ජොසියා. ඔය ළමයාට පොඩ්ඩක් බලන්නකෝ. අයියෝ මම වැඩක් බබා. ඔයා පොඩ්ඩක් බලන්නකෝ. මොකද්ද උඹට තියෙන ඔච්චර ලොකු වැඩේ? මේ ළමයම කන්න හදන්නේ. ඔය ළමයා පොඩ්ඩක් බලා ගන්න බැරිද? කෝ අපේ මහවප්පා? Get ready with me, get to know me. සිංහලෙන්. හරි. අද අපි gift එකක් ගන්නයි යන්නේ ලෝෂි වගේ ඇඳගෙන. පොඩක් වැඩි වුණා. මට languages පුළුවන් එකක්. සිංහල. මේක තමයි අද මගේ outfit එක. මොකද බං? මොකද දන්නවයි? උඹට ඉරිසියයි නේ.